ආයිබෝවන් මමාස් මෙන්ටෝ YouTube channel එකෙන් අපි කිරිදෙන මවකගේ මානසික ශක්තිය ගැන කතා කළා ඔබට මතක ඇති. බලන්න බැරි වුණු කෙනෙක් ඉන්නව නම් මේ channel එක subscribe කරලා ඔබට බලා ගන්නට පුළුවන්. ඉතින් තවදුරටත් එහි දිගුවක් එක්ක අපි අද කතා කරමු ශාරීරික සූදානම කෙලෙසද වෙන්න ඕන කියලා. ඉතින් මානසික සූදානම ගැන කියනකොට සමහර දෙනෙක් දැන් මගේ මව්කිරි පොත ලියන අවස්ථාවේදීත් මට යමෙක් කිව්වා බල්ලන්ට පීනන්න උගන්වන්න ඕනද. ඒ වගේ තමයි මේ අම්මා කෙනෙක් දරුවෙක් හම්බුනාම කිරි දෙන්න උගන්වන්න ඕනද කියලා. ඒ කතාවේ බල්ලන්ට පීනන්න නම් උගන්වන්න ඕන නැහැ. ඒකට හේතුව තමයි වතුරට වැටුණු බලු පැටියා නැත්තම් බල්ලා નિરાයාසයෙන්ම පිහිනුම් අභ්‍යාසය ලබනවා. ඒ නිසා ඌ ගිලෙන්නේ නැහැ ගොඩට පීනගෙන එනවා. චූටි පැටියත් යම්කිසි විදියකින් මව්කිරි උරාබන ශක්තියක් ලබා ගන්න පුළුවන්. නමුත් ඒ ලබා ගන්න අතෙක් මොකද වෙන්නේ? අම්මා ඒ වෙලාවෙ ඉගෙන ගන්න ගියොත්, ඒ වෙලාවෙ මේ ගැන හිතන්න ගියොත් මොකද වෙන්නේ? සමහර විට පරදිනවා. ඒ පෙරදුනා මේක හරි දුක්ඛිතයි. චූටියා බේබි කාමරේ අම්මගේ තුරුල්ලේ ඉන්න ආසාවෙන් ආවේ, අම්මගේ හදවත් රිද්මය අහගෙන ඉඳලා අම්මට තුරුල් වෙන්න ආවේ. නමුත් අම්මා වෙන තැනක කඳුළු සලනවා, චූටියා බේබි කාමරේ කඳුළු සලනවා. මේක වේදනාකාරී. ඉතින් මේකේ ගැටලු ඇති වෙලා සමහර වෙලාවට රුධිරයේ සීරම් බිලිරුබින් මට්ටම ඉහළ යාම, එහෙමත් නැත්නම් විචලනය නිසා වන උණ, එහෙමත් නැත්නම් දරුවගේ කාමලා තත්වය මේවා නිසා පුංචි පැටියා බර අඩු වීම මේ වගේ විවිධ ප්‍රශ්න එනවා. අධික ලෙස බර අඩු වීම මේ වගේ විවිධ ප්‍රශ්න ඇවිල්ලා මේවට හේතු හොයන්න රුධිරය ගන්නකොට ඒකත් චූටියට හරි අමාරුයි. චූටි නහර වලින් රුධිරය ගන්නකොට ඔබ හිතන්නකෝ. ඉතින් මේවා දකිනකොට අම්මටත් හරි දුකයි. ඉතින් මානසික සූදානම ගැන හිතනකොට අර දැන් අර බල්ලන්ට පීනන්න උගන්නන්න ඕනද වගේ කියන එක නෙවෙයි. අපි ශක්තිමත් වෙන්න ඕනේ අපේ චූටි පැටියට මව්කිරි දෙන්න. ඒ නිසා අදිෂ්ඨාන කරගන්න ඕනේ. කුස තුල ඉඳෙද්දිමයි මේ අදිෂ්ඨානය කරන්නේ. මාස 5ේදී චූටි පැටිය දඟලනවා වට දැනෙනවා. ඒ දඟලන්නේ මොකටද? එයා අම්මට කියනවා මම බඩ ඇතුලේ ඉන්නවා මට අම්මගේ කටහඬ ඇහෙනවා කියලා. ඒකට තමයි සතුටින් දඟ කරන්නේ. ඉතින් එතකොට ඔබ එදා ඉඳලාම මේ පුංචි කුස පිරිමැදලා කියන්න ඕන මගේ මැනික එළියට ආවට පස්සේ ඔන්න මං ඔයාව හොඳට රැක බලා ගන්නවා. ඔයා හොඳට පෝෂණය කරනවා කියලා. කවදාවත් නෑ ඔබට කිරි වලින් අඩුවක් වන්නේ. ඒ වගේම ඒ සිතිවිල්ල හිතට ගන්න ඕනේ. මොකද අපේ රූප ශෝභාවත් හොඳින් ආරක්ෂා වෙනවා. මව් කෙනෙකු තුල වැඩෙන මේ එන්ඩ්‍රොෆින් කියන සුවදායක හෝමෝනය නිසා. එහෙමනම් අපි ශක්තිවන්ත වෙන්න ඕනේ අපේ මව්කිරි ටික හරියට දෙන්න මනසින් ශක්තිමත් වෙන්න ඕනේ. අපි දැන් කතා කරමු ශාරීරික සූදානම ගැන. මොකටද ශාරීරික සූදානමක් අවශ්‍ය වෙන්නේ? ඔබ දන්නවා මිනිස් පැටියා බිහිවන අවස්ථාවේදී එයාට බිහිවෙන්න පහසු විදියට ඒ කියන්නේ සෝබාදහම මිනිස් සතා නිර්මාණය කරනකොට අර අනිත් සත්තුන්ට වගේ උපත් මාර්ගයේ කෙලින්ම පහසුවෙන් එන විදියට සකස් කරලා දීලා නැහැ. ඒකේ පුංචි වකයක් තියෙනවා. ඒ නිසා මේ චූටි පැටියාගේ අස්ථි හරි මෘදු විදියට තියෙන විශේෂයෙන්ම හිසේ එහෙම. ඉතින් පැටියා බිහි වෙනකොට තැලිලා පොඩි වෙලා තමයි මේ උපත් බිංගේ බර්ත් කැනල් එක දිගේ එන්නේ. එතකොට ඒ ශක්තිවත්භාවය ලබා ගන්න මාස 3ක් විතර වගේ අම්මගෙන් හොඳට කැල්සියම් සහිත කිරි ඕනේ. හැබැයි එළදෙනගේ පැටියට, වහු පැටියට එහෙම නෑ. පුදුණු ගමම්ම එක හැල්මේ රවුමක් දුවලා අම්මගේ කිරි එකේ එල්ලෙන්න පුළුවන්. දැන් චූටියට ඒ ආකාරයෙන් එල්ලෙන්න බෑ. චූටි ගොඩාක් දුර්වලයි. ශක්තිවන්තකම අම්මගේ සහයෝගය නැතුව බෑ. ඒක ඔළුවේ තියාගන්න. ඊළඟට මිනිස් අම්මගේ පියයුර කොහොමද හැදිලා තියෙන්නේ? පුංචි බබා කිරි උරනකොට කුඩා තනපුඩුවයි ඇරියෝලාවයි. ඒ ඇරියෝලාව සම්පූර්ණයෙන් හොඳට සෑහෙන 4න් 3ක්වත් කටට යන්න පුළුවන් විදිහට තමයි තනපුඩුව කුඩාවට දෙන්නේ. මොකද ඇරියෝලාවේ තමයි කිරි රඳන බට ටික තියෙන්නේ. චූටි පැටියා කිරි බොනකොට මවගේ පියයුරේ නිර්මිත අණුව කුඩා තනපුඩුවත්
විශාල ඇරියෝලා ප්‍රදේශයකුත් තියෙනවා. මේ ඇරියෝලා ප්‍රදේශයෙන් 4න් 3ක්වත් මොහොතට යන්න ඕනේ සාර්ථකව කිරි බොන්න. නමුත් මම හැමතිස්සෙම සත්තු ගැන අරගන්නවා කියලා තරහ වෙන්න එපා. නමුත් දැන් රිලා පැටව් දුවන ගමන් අම්මා පත්තෙන් අත්තට පනින ගමන් වුණත් හරි කුක්කු එකේ එල්ලිලා කිරි බොනවා. මොකද ඒ තන පුඩුවයි දිගට තියෙන්නේ. ඒකට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. අපේ එහෙම නැහැ. එහෙමනම් දැන් අපි ආයි ඉරියව්වල වැදගත්කමට යමු. දැන් අර පියයුරේ තනපුඩුව කුඩා කිව්වනේ මම. කලාතුරකින් මව්වරුන්ගේ තනපුඩුව ඇතුළට ගිරිලා තියෙනවා. සමහරුන්ගේ ෆ්ලැට් නිපල් කියලා. තනපුඩුව එක්තරා මට්ටමකට තියෙනවා. මේ හැම අම්මටම කිරි දීම සාර්ථක කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. නමුත් අර ඒ තනපුඩුව අපි සකස් කරන ව්‍යායාමයක් තියෙනවා. මේක ඇතැම් අය අවශ්‍ය නැහැ කියලා කිව්වට මේ ව්‍යායාමයෙන් කරන්නේ අර ඇරියෝලා ප්‍රදේශය මෘදු කරලා ඒ දඟර වගේ තනපුඩුව ඇදෙන්න තියෙන ශක්තිය සංවර්ධනය කරන එක. ඉතින් මේ පින්තූරේ පේන විදියට තනපුඩුව දෙපසට ඔබේ මහපට ඇඟිලි තියලා ඒ කියන්නේ සිරුර දෙසෙම ඇදෙනකොට අදිනකොට තනපුඩුව ඉදිරියට නිරන්න උදව් වෙනවා. නමුත් ගත්තට පස්සේ තිබුණා වගේ තමයි තියෙන්නේ. ඒ වුණාට චූටිය උරනකොට මේක සංවර්ධනය වෙලා ඉදිරියට ඇදෙන්න උදව් වෙනවා. මේකට කියනවා හොප්මන් එක්සර්සයිස් කියලා. මා පින්තූරේ පෙන්නන ආකාරයට ඒ ව්‍යායාමය ඔබ මාස 5න් පස්සේ කරන්න පුරුදු වෙන්න. ඔබට එහි විශාල ශක්තියක් ලැබෙවි දරුවා ලැබුණට පස්සේ. ඊළඟට අනිත් එක තමයි පියයුරු දැන් පුංචි පැටිය දරාගෙන සිටින්න ඕනේ අපි අපේ දෙයතෙන්. එයාට ශක්තියක් නැහැ කියලා කිව්වනේ. බුඩා පියයුරක් පුංචි තනපුඩුවක් තියෙන. ඉතින් පියයුරට අපි මේ පුංචි පැටිය දරාගෙන සිටින්න ඕනේ. ඉතින් මේ දරාගෙන සිටින්න නම් අපේ දෙයත් ශක්තිමත් වෙන්න ඕනේ. ඒ සඳහා මේ රූපරාමු පෙළක් මා ඉදිරිපත් කරනවා. ඒ ආකාරයට ඔබේ උරහිස් ශක්තිමත් කිරීමේ ව්‍යායාමයක් ඔබට කරන්න වෙනවා. ඒ ව්‍යායාමයට ඔබ සූදානම් වන්න. පියුරු සහ මව්කිරි දීම සහ සූෂප්පුව ගැන කතා කරනකොට මම ඒ සඳහා අවශ්‍ය කරන ව්‍යායාමත් එක්කලා තවදුරටත් ඉදිරියට ඔබට මේ කරුණු අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මතකයිනේ රැඳී සිටින්නේ කාත් එක්කද? Moms Mentor YouTube channel එකත් එක්ක රැඳිලා හිටියොත් මව්කිරි දීම පිළිබඳ පියවරෙන් පියවර ඔබ දරු පැටියක් උසෙන් එළියට ගන්න අවස්ථාවෙන්ට ශක්තිවත් වෙන්න ඔබට අවස්ථාව ලැබෙනවා. ඒ තමයි මගේ ප්‍රාර්ථනය. ස්තුතියි.